අයිබෝන් හැම දෙනෙක්ටම ටිකක් විශේෂ වීඩියෝ එකක් හෙට වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ ඇත්තක් ඇන්ඩ්‍රොමීඩා සහ ශීරපත මන්දාකිණී ගැටීමෙන් ලෝකය විනාශ වෙන්න පුළුවන්. ඉතින් මම පාසල් ගුරුවරයෙක් විදිහට කිසියම් අධ්‍යයනයක් සිදු කරා සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් සූත්‍රගත දේශනාවන් සහ නූතන විද්‍යාත්මක දත්ත එකිනෙක සංසන්දනය කරලා. ඒ අධ්‍යයනයේදී මට විද්‍යාත්මක දත්ත සූත්‍රගත දේශනා සමග සම්බන්ධ කිරීමේදී හරි අපූර්ව දේවල් කීපයක් හම්බුණා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් හොඳට අහන්න. ඔබ පුදුම වෙයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මොනතරම් විශාල පරාසයක විහිදෙනවද කියන එක. හරි. ඉතින් මේ වීඩියෝ එක ගේන්නේ බහුතරයක් දෙනෙක්ට මේක සම්බන්ධව මූලික දැනුමක් ලබා දෙන්න. ඇත්ත වශයෙන්ම මේ සම්පූර්ණ අධ්‍යයනය මම පොතක් විදිහට ලියලා තියෙනවා. ඉතින් මේ පොතේ තියෙන සෑම කාරණාවක්ම මෙතනදී කතා කරන්න බැරි වෙයි. සරල අවබෝධයක් ඔබට අපේක්ෂා කරනවා මම මේ වීඩියෝ එකෙන් ලබා දෙන්න. ඔබ දන්නවද ලෝක ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තාම දන්නේ නැහැ. මේ රාත්‍රී හසේ අපිට පේන තරු කියලා කියන්නේ වෙනස් සෞරග්‍රහ මණ්ඩලවල සූර්යෝ කියලා. ඒවා වටේත් අපේ සූර්යයා වටේ යනවා වගේම ග්‍රහලෝක ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා සැලකිය යුතු පිරිසක් දන්නේ නැහැ. ඉතින් මේ රාත්‍රී හසේ පේන ඔය තරු සියල්ලම එකතු වෙලා හැදිච්ච මේ සර්පිලාකාර හැඩයති ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අපේ ශීරපත මන්දාකිණී. ඉතින් අපේ ඔය තියෙන මන්දාකිණී වගේම අපිට අසල්වැසි තව මන්දාකිණියක් තියෙනවා. ඒ තමයි ඇන්ඩ්‍රොමීඩා. එතකොට මේ විශ්වයේ බොහෝ විට මන්දාකිණී එකිනෙක ඈත් වීම තමයි සිදුවෙන්නේ. නමුත් මේ මන්දාකිණි දෙක, ඒ කියන්නේ ශීරපතය සහ ඇන්ඩ්‍රොමීඩා කියන මන්දාකිණි දෙක එකිනෙකින් ඈත් වෙනව වෙනුවට එකිනෙක ගැටීම සිද්ධ වෙනවා. ඉතින් මේ ගැටීමත් එක්ක යම්කිසි විදිහකට ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ තියෙන සූර්යයන් කිහිප දෙනෙක් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හරහා ගිහිල්ලා අපේ සෞරග්‍රහ මණ්ඩලයට සූර්යයන් 7 දෙනෙක් උදා විය හැකියාවක් තියෙනවද කියන එක තමයි මගේ මූලික අදහස උනේ. එතකොට මේ සූර්යයන් සමීප වීම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ සූර්යයන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආගමනයක් වෙන්න තියෙන හැකියාව අත වශයෙන්ම ඉතා අඩුයි. හේතුව මේ තරු අතර අන්තර්තාරක අවකාශීය දුර නැත්නම් මේ සූර්යයන් අතර තියෙන දුර ඉතාම වැඩි. එතකොට යම්කිසි විදිහකට මේක සිද්ධ වෙන්න බෑයිද? නැහැ. මේ මන්දාකිණි දෙක ගැටෙනකොට මේ මන්දාකිණි වල තියෙන වලාකුළු පීඩනයකට ලක් වෙලා අලුතෙන් තාරකා පොකුරු පිටින් නිර්මාණය වෙලා මේ අන්තර්තාරක අවකාශී දුර ඉතාම අඩු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහේ සූර්යයන් 7 දෙනෙක් පෑයීමට අවශ්‍ය සූර්යයන් අලුතින් නිර්මාණය වීම ඉතාම කෙටි කාලයක් තුළ සිද්ධ වෙනවා. හරි. දෙවෙනි විද්‍යාත්මක සාක්ෂිය තමයි දැනට විද්‍යාඥයෝ උපකල්පනය කරලා තියෙන්නේ මේ අපේ පෘථිවි විනාශය සූර්යා ප්‍රසාරණය වීමෙන් සිද්ධ වෙන්න පුළුවන් කියලානේ. ඇතර මේ සූර්යා ප්‍රසාරණය වෙන්න තව අවුරුදු බිලියන 5ක් යනවා. එතකොට මේ නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ මේ ගයියා කියන මෙහෙයුමත් එක්ක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ මන්දාකිණි ගැටීම ආරම්භ වෙන්න යන්නේ තව බිලියන 4.5යි කියලා. එතකොට බිලියන 4.5කින් මන්දාකිණි දෙක ගැටෙනවා සූර්යා ප්‍රසාරණය වෙන්න තවත් වසර මිලියන 500ක් යනවා. එතකොට ඔබට තේරෙනවා සූර්යා තනිව ප්‍රසාරණය වීමට පෙර මේ මන්දාකිණි දෙක ගැටෙනවා කියලා. එතකොට මේ මන්දාකිණි ගැටීමේදී අලුතෙන් සූර්යයන් බිහි වෙන්න කොච්චර කාලයක් යනවද? ඇත්ත වශයෙන්ම මන්දාකිණි දෙකක් ගැටීමේදී සාමාන්‍ය කාල රාමුවට වඩා ඉක්මනට මේ සූර්යයන් බිහිවීම සිද්ධ වෙනවා. ඒ සූර්යය බිහි වෙන්න යන්නේ මිලියන 10ක් වගේ කාලයක්. ඒක අර දැවැන්ත මිලියන 500ක විතර කාල පරිච්ඡේදය තුළ ඊටාම සුළු වගයක්. එහෙනම් සූර්යයා තනිව ප්‍රසාරණය වෙන්න කලින් මේ මන්දාකිණි දෙක ගැටීමත් එක්ක නව සූර්යෝ ජනනය වීම ඉතාම ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ විද්‍යානුකූල සාක්ෂිය තමයි තාරකාවන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව. ඒ කියන්නේ කිසියම් සූර්යෙක් ආසන්නයෙන් තවත් සූර්යෙක් ඇදිලා යනකොට මේ ප්‍රබල සූර්යයාට පුළුවන් අනිත් සූර්යාව ග්‍රහණය කරගන්න. නමුත් මේකෙදී සම්පූර්ණ විය යුතු භෞතික විද්‍යාත්මක සාධක ගණනාවක් තියෙනවා. ඒ සියල්ල නිබන්ධනය තුළ මම සඳහන් කරලා තියෙනවා. කොහොම නමුත් විද්‍යාඥයෝ පිළිගන්නවා කිසියම් තාරකාවක් ආසන්නයෙන් තවත් තාරකාවක් ඇදිලා යනකොට ඒකේ ප්‍රවේගය අඩුවයි නම්
විශේෂයෙන් අර තාරකාවට මේ තාරකාව ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ අනුව බලපුවාම සප්ත සූර්ය ගමන සූත්‍රයේ සඳහන් වෙන විදිහට ආගන්තුක සූර්යෙක් අපේ සූර්යාගේ ග්‍රහණයට හසුවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තරු ඇත්ත වශයෙන්ම සමීප වෙන්න හැකියාවක් තියෙනවද? ඔව්. එතකොට මේ අපි විද්‍යාඥයෝ දැනට හොයාගෙන තියෙනවා මීට වසර ගණනාවකට පෙර සූර්යාසලින් තවත් සූර්යෙක් ඇදිලා ගිහින් තියෙනවා. ඒ වගේම අනාගතයේදී තවත් තාරකාවක් මේ අපේ සූර්යාසනයෙන් ඇදිලා යන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් තාරකාවන් සමීප වෙනවා කියන දේ එහෙනම් විද්‍යානුකූලව දැන් පිළිගෙන තියෙනවා. ඊළඟ විද්‍යානුකූල සාක්ෂිය තමයි මේ අපේ ශීරපතේ තුල මන්දාකිණි ඒකාබද්ධ වීමේ ඉතිහාසයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ශීරපතේ නිර්මාණය වෙන අවධියේදී ඒ වටා ගමන් කළ කුඩා කුඩා මන්දාකිණි ගැටීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ නිසා මේ මන්දාකිණි ඒකාබද්ධ වීම කියන දේ විද්‍යානුකූලව අනිවාර්යෙන් සිදුවෙන දෙයක්. ඊළඟ සාක්ෂිය තමයි දැනටමත් අපේ ශීරපත මන්දාකිණිය තුල සූර්යයන් කිහිප දෙනෙකු සිටින බහුසූර්ය පද්ධතීන් තිබීම. ඒතර ඔබ රාත්‍රී අහස නිරීක්ෂණය කරනකොට ඔබට ඔය පේන බහුතරයක් තාරකාවන් ඒවා බොහෝ විට එක තරුවක් තියෙනවට වඩා තරු දෙකක් එහෙම නැත්නම් තරු තුනක් ආදී වශයෙන් තමයි තියෙන්නේ. එතකොට මේ අපේ ශීරපතයේ තුල බහුසූර්ය පද්ධතීන් තියෙනවා නම් ඒ කියන්නේ සූර්යයන් කිහිප දෙනෙකු සිටින සෞරග්‍රහ මණ්ඩල දැනටමත් තියෙනවා නම් අනාගතයේදී අපේ සෞරග්‍රහ මණ්ඩලය තුල සූර්යයන් කිහිප දෙනෙකු නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඒ සඳහා අර මම කලින් කිව්ව විදිහට මේ මන්දාකිණි දෙක ගැටීමේදී අලුතෙන් ජනනය වන තාරකා ග්‍රහණය වීමත් එක්ක මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයන් 7ක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. හරි. අවසන් වැදගත්ම සාක්ෂිය ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ සූර්යයන් 7ක් මේ පද්ධතියක් තුළ තියෙන්න පුළුවන් කියලා. දැනට විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදිහට නූතන පර්යේෂණ අනුව කිසියම් සෞරග්‍රහ මණ්ඩලයක ස්ථාවර ගුරුත්වාකර්ෂණයක් යටතේ රැඳී තියෙන්නත් පුළුවන් තරු 7කට. එහෙම නැත්නම් සූර්යයන් 7 දිනකට පමණ. එතකොට ඔබ සිතන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සහ මේ විද්‍යාඥයෝ නූතනයේ හොයාගන්න කරුණු අතර මොනතරම් ගැළපීමක් තියෙනවද කියන්නේ. ඉතින් බැරි වෙලාවත් මේ තරු 7කට වඩා වැඩි වුණොත් මේ පද්ධතියේ අසමතුලිතතාවයක් ඇති වෙලා මේවා එකිනෙක විනාශ වෙන්න පුළුවන්. ඉතින් මම ඔබට ආරාධනා කරනවා අවසාන වශයෙන් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. යංච වික්ඛවේ රත්තින් තථාගතෝ අනුතරං සම්මා සම්බෝධින් අபிසම්පුජ්ජති යංච රත්තින් පරිනිබ්බයති යං ඒතමස්මින් අන්තරේ වාසති ලපති නිද්දසති සබ්බන්තං තතේව හෝති නොඅඤ්ඤතා තස්මා තථාගතෝති උච්චති. මා මගේ මුවින් දේශනා කළ පනෝපු ප්‍රකාශ කළ සියල්ල එසේම වෙනවා වෙන්නේ නැත්තේ නෑ. කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. නිසයි මට තථාගත කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු මොනවද ස්වාමීන් වහන්සේ වෙනස් නොවි තියෙන්නේ? ඒ විදියට සියල්ල සිද්ධ වෙලා තියෙනවා. එහෙම ප්‍රශ්න අහන අය ඉන්නවා. ඒ නිසයි මම ඒක මතක් කළේ. සතර මහා පදේශවල කියන්නේ ඒකනේ. එහෙනම් අනිත් එක සයන්වංශ වංශ කතාවල තියෙනව බොරු නෙමෙයි පුරා විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා. අනිත් එක තමයි ඔබතුමා අර කිව්වේ ත්‍රිපිටකයට මේ අතින් එකතු වෙන්න බැරිද? කොටස් හැලෙන්නේ නැද්ද? මේවා මේ ග්‍රන්ථාරූඪ කළේ අපි නෙමෙයි. ප්‍රභේද ප්‍රතිසම්පදා පාරප්‍රාප්ත සකල පරියාප්තිදා ත්‍රිපිටකධාරී ෂඩවිඤ්ඤ මහා ශීනාශ්‍රවයන් වහන්සේලා. මේ හිතාගෙන ඉන්නේ හතරපද ගාතාවක් මතක තියාගන්න බැරි මේ විහිළු චරිත නෙමෙයි. දිව්‍ය ඥානයේ තියෙන කෙලෙසුන් නැසූ උත්තමයෝ. උදේ ඉඳන් රාගෙන් රත් වෙන, ද්වේෂයෙන් රත් වෙන, කට ඇරියොත් බොරු කියන මේ මිනිස්සු මේ හිතන්න නරකයි මේ රහතන් වහන්සේලාගේ ඥානෙත් එක්ක. අනික කිසි කෙනෙක් කතා කරනවද තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට. කිසිම කතෝලිකෙක් බයිබලේ සැක කරනවද? කිසිම ඉස්ලාම් බැතිමතෙක් සුද්ධ වල් කුරානේ සැක කරනවද? මේ ජරා වැඩේ කරන්නේ මේ බෞද්ධයෝනේ. මොකද්ද අපිට මේක සැක කරන්න තියෙන අයිතිය? මම හිතන්නේ භගවත් ගීතාව කවුරුවත් සැක කරන්නේ නැහැ හින්දු. ඒ දේව භාෂිතේ විදිහටම පිළිගන්නවානේ. මේ ඔක්කොම තියෙන බෞද්ධයන්ටනේ. මෙහෙම විකාර කතා කර කර දවසින් දවස කොහෙටද මේ යන්නේ අගාධයටනේ ගහ මරාගෙන. ඒ නිදහස දීලා තියෙන බුදුදහමෙන්නේ ප්‍රශ්න කරන්න විමසන්න කියලා විමසලා හසන්ත මහත්තයා එහෙම වල්බూరు නිදහසක් දීලා නැහැ ධර්මය තුල. එහෙනම් අපි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ කොහොමද? ධර්මයේ සැක කරලා. එහෙනම් තෙරුවන් සරණ යන්න කලින් මේක පරිවේෂණයට ලක් කරන්න. ලක් කරලා පස්සේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. මහත්තයා නිකාය 4 නෙමෙයි පොත් 57ක් තියෙනවානේ 57ම බුද්ධ භාෂිතේ. එච්චරයි.
ඒසා ඤත්ති ဒ ුතියම්පි තතියම්පි. එච්චරයි කියන්නේ තියෙන්නේ. මහාවංශ ටීකාවේ දැනන් හිටිය අනාගතයේ වගේ විකාර චරිත පහළ වෙන බව. ඒ නිසා උපමා වලින් උදාහරණ වලින් දීලා තියෙනවා අනාගතයේ ඔන්න අහන්නේ ප්‍රශ්න දෙකයි. පුද්ගල දෙන්නේ. බුදු සසුනට විරුද්ධ පුද්ගලයෙක් හෝ ශ්‍රද්ධාව නැති කෙනෙක් අහන්න පුළුවන් ඔන්න ඔය ප්‍රශ්න කියලා තියෙනවා. එතකොට ඔය ප්‍රශ්න අහන්නේ ඔක්කොම මෙන්න මේ ආකාරයේ දෙජාතිය පුද්ගලයෝ. එක්කෙනෙක් තමයි අස්සද්දෝ හෝති. අනිවාර්යෙන් ඔය ශ්‍රද්ධාව නැති කෙනා දුස්සීලෝ හෝති. දුස්සීලෙක් වෙන්න ඕනේ. සීලයක් නැති කෙනෙක් වෙන්න ඕනේ. කිසිම උගත්කමක් නැහැ. ධර්ම විනය ඉගෙනගෙන නැහැ. පොඩි කාලේ අඩු ගණනේ මහත උදේ හවහ බුදුන් වඳිනවා නම් ඔය ප්‍රශ්න අහන්නේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලාවත් දන්නවනම්. ඒ නිසා අපේ අධ්‍යාපන ප්‍රතිපාටිය තුලින් තමයි ඔය චරිත බිහි වෙලා තියෙන්නේ. මොකද සමාජයේ ඉන්න හැමෝම ඔබතුමා වගේ ශ්‍රද්ධාවන්තත් නැහැ. අපිට එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑනේ. ඔබතුමා තරම් දැනුමක් අතරම ඔය පුරාවිද්‍යාව ඉතිහාසය මේව හොඳින් හදාරපු කෙනෙක් ගායන් මහත්තයා. නෑ මහත්තයා. හදාරලා නෙමෙයි කියන්නේ. නමුත් නොහදාරපු කෙනෙක් අහන ප්‍රශ්න ස්වභාවිකයි. නෑ මට තියෙන ප්‍රශ්න මේ ඔක්කොම බෞද්ධ වෙන යන්නේ අන්‍යාගමිකව තමන්ගේ ධර්ම මෙහෙම විවේචනය කරන්න. යන්නේ එතනයි ලොකුම දුක්ඛදායක තත්ත්වය.